ජීවිතේ සතුට කියන්නේ මොකද්ද කියලා. ඒක තමයි හොයාගන්න බැරි. ඒ තමයි ඇත්තටම සතුට කියන්නේ මොකද්ද? මට ඉතින් ඕකේ හිතිච්චා මං කරාවේ වෙබ් එකට ගිහලා හොයපු එකයි chat gpt එක හොයපු එක තමයි. හැබැයි ඒ වගේ ආපු උත්තර නිකන් සල්ලි එක්කෝ පර්සනල් සක්සස් එක නැත්තම් මොකද ඉක්මනට ඉන්ස්ටන්ට් ප්‍රෙෂර්ස් තියෙන්නේ. අන්න ඒව තමයි සතුට කියන්නේ කියලා. ගොඩක් ඩෙෆිනිෂන්ස් තිබ්බ ඇත්තටම. හැබැයි මට ඒ වගේ ගොඩක් ආටිෆිෂල් ගතියක් තේරුණා. මොකද සතුට කියන එක ඩිෆයින් කරන්න පුළුවන්ද? අනික සතුට කියන එක එකිනෙක එක්කෙනාට වෙනස් දෙයක්. ඒකින්ද මම කරව්වේ සතුට කියන්නේ මොකක්ද කියලා එළියට ගිහිල්ලා ඒ කියන්නේ රියල් වර්ල්ඩ් එකේ මිනිස්සුත් එක්ක කතා කරලා ඒ ගැන රිසර්ච් එකක් කරපු එක. සෝ අපි බලමු මේක කොහොමද ඉවර වෙන්නේ කියලා. ඒ කියන්නේ මට තව ටිකක් වහන් ඇද්දි මට තේරෙනවා ශ්‍රී ලංකාවේ ඉන්නේ සතුර කියන තැන 133 වෙනි තැනට කියලා. අන්නද? ඒ කියන්නේ මේ ජීවිතේ සතුට ගැන ඔඩි සීන් නෑ. අරන්නද? විනාඩි 2යි ගන්න. අරන්න? පොඩි වැඩක් වාහන දෙනවා මගේ එකයි. ආය. අරන්න. ආය. සතුට කියන්නේ මොකක්ද අංකල් විදියට? සතුට. ආ. සතුට මෙහෙමයි. සතුට පුද්ගලයා මත ඩිපෙන්ඩ් වෙනවා. එක එක්කෙනාගේ තියෙනවා ඇජෙන්ඩාස්. හරිද? සමහරු සතුටින් ජීවත් වෙනවා බොහොම සිම්පල් විදියට. සමහරුට එක එක දේවල් ලබා ගන්න ඕනේ. එතකොට ඒ ලබා ගන්න ඒ මාර්ග ඔස්සේ ඔයා සතුටු වෙනවා. ඉතින් මේ ඒක ඩිපෙන්ඩ් වෙනවා ඩිපෙන්ඩ් ඔන් ද පර්සන්. දැන් යන්න. කන්න. නෑ එහෙම ප්‍රශ්නයක් නේ. ඔයා වීඩියෝ ගන්නෙත් නෑ ඔන්න. මොකද්ද? අහන ප්‍රශ්නේද? නෑ රෙකෝඩ් කරන මාව රෙකෝඩ් වෙන්නේ. හරි. ප්‍රශ්න අහන්නේ නෑ ප්‍රශ්නයක් නෑ. සතුට කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ විදියට. Thank you. opportunity එකට ඒවට දැන් අපි සතුට වෙන ගමන් සතුට වෙන ගමන් ඉන්නේ. ඕකේ. හොඳ උත්තරය. හරි. බයි. පොඩි නම් වීඩියෝ එක කරන ප්‍රශ්නයක් අහන්න. අහන්නද? ඔයාගේ විදියට සතුට කියන්නේ මොකද්ද? මගේ විදිහට සතුට කියන්නේ සැනසීමෙන් ඉන්න එක. සැනසීමෙන් ඉන්නේ. ඔව්. සහ hina වෙලා ඉන්න. ඒක දැන් සතුටින් ඉන්නේ. ඔව්. සතුටින් ඉන්නේ. හරි. thank you. ඔයාගේ විදියට මොකද්ද? මං හිතන විදිහට සතුට කියන්නේ මට මං විදිහට ඉන්න ලැබෙන එක. okay. ආයෙත් ලයිෆ් එක රිග්‍රෙට් කරන දෙයක් තියෙනවද? එහෙම නැහැ. එහෙම නෑ. තාම නෑ. thank you. මම පොඩි ප්‍රශ්නයක් අහන්න. පොඩි ප්‍රශ්නයක් අහන්න අවුලද? අවුලද ඉන්නේ? සීන් එක අහන්නේ ජීවිතේ සතුට කියන්නේ මොකද්ද කියලා. ඒක තමයි හොයාගන්න බැරි. ඒ තමයි හොයන්න වෙන්නේ. ඔය වීඩියෝ එකට කමන්න නැද්දද? නෑ. ඇයි මේ හොයාගන්න බැහැ කියලා. try කරා තාම හම්බුන්නේ සතුටද? නැහැ. කොච්චර ගානක් try කරනවා? අවුරුදු 4-5 තිස්සේ. 4-5 තිස්සේ. වයස කීයද? 21. 21. එල්ල එහෙම කරලා දෙවડા. නෑ එළව කරේ නෑ මේ කෝස් එකක් කරේ කියලා දැන් රාජ්‍යයට. තාජ්ජි. පොඩි ස්කූල් ගිහලා. නෑ කෝස් නයිට් එකේ. ආ. කෝස් එක කළා දැන් රාජ්‍යයේ 3 years. 3 years ඉන්නවා. දැන් මෙතෙන්ට සතුට හොයාගෙන නැත්තම් හිත රිලැක්ස් කරගන්න කියලා. හිත පොඩ්ඩක් රිලැක්ස් කරගන්න. මේ ළඟ පාද දෙන්නේ. නෑ මං කැලණි. කැලණි. ආ. මේ පොඩි සීන් එක අවුල් සේජ් එකකට ආ. පොඩ්ඩක් බලන්න කියලා ගැටි. හම්බෙන්න. ප්‍රශ්නයක් වුණා. පොඩ්ඩක් ඉතින් මම කන්න යන්නේ නේද මත්. අවුලද? නෑ මං කාලා. කාලා අය ඒතර ආයේ සතුට තාම හම්බෙලා නැහැ. ඔයා මොකද හිතන්නේ සතුට කියලා ජීවිතේ? මොකක් වෙන්නේ නැද්ද? මොකක් වෙන්නේ නැද්ද සතුට කියන්නේ? ඔයා දැන් ඔයා තාම ඔයා සතුට හොයනවා කියලා? ඒතර හොයන්නේ මොන වගේ සතුටක්ද? දුකක් නැති
අපි බලාපොරොත්තු වෙන හැමදේම හම්බ වෙන කියන දේ අහන මිනිස්සු වටපිටාව ඉන්න එක තමන්ගේ ප්‍රෙෂර් එක පිට ගන්න පුළුවන්. දැන් තමන්ට තමන් වෙන වගේ තමන්ට තමන් වගේ ඉන්න පුළුවන් කට්ටිය තමන් වගේ ඉන්න පුළුවන් කට්ටිය ඉන්න දැන වෙන කෙනෙක් ඉස්සර අපි වරගෙන අපි ඔයාට අපිට ඕන හින්දා අපි ආයෙත් රඟපාන්න නැතුව ඒ සතුට තාම හොයාගෙන යන ගමන් එහෙමද තියෙන්නේ. අවුරුදු 3ක් තිස්සේ try කරා හැමෝම රඟපාන්න ඕනේ විතරයි. අත්ත මිනිහට කවුරුත් කැමති නැහැ. එහෙම ඇත්තිනේ. ඒ කියන්නේ මේ ළඟම ඉන්න යාළුවොත් එහෙම කැමති නැද්ද? ළඟම ඉන්න යාළුවෝ කවද විශ්වාස ගන්න පුළුවන්. හරිද හොඳ අදාක් thank you එහෙනම්. ජීවිත සතුට කොයිලාගේ හරි හම්බෙයි. අවල ගන්න දෙන්න. එරේ යනවා. හරි. ජීවිත සතුට කියන්නේ මොකක්ද? හිතන විදියට. සතුට කියන්නේ. ඔය රෙකෝඩ් කරේ කොහොමද නැද්ද? YouTube channel එකට. අවන්නේ නේ. අවන්නේ නැත්නම් මම ආව යොට්ටන ඒක අවන්න. සතුට කියන්නේ ඉතින් තමන්ගේ දෙමාපියන් සහ ළඟින් ආශ්‍රය කරන හොඳින් බලාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න. thank you. ආර්ථික වශයෙන් stable වෙලා. සමාජික වශයෙන් ඔය ජීවිතය ගත කරන්න තමයි. හරි thank you. හරි. සතුට කියන්නේ මිනිස්සු කරන හැම දෙයකම එයාලා බලාපොරොත්තු වෙන ඩෙස්ටිනේෂන් එකක්. ඒ කියන්නේ අපි මොනවා බලාපොරොත්තු වෙන මොන දේ කරන්නේ. කියන්නේ දැන් අපි අසනීපයක් කියලා බෙහෙත් ගත්තා. අපි ජොබ් එකක් කරා. අපි බෙහෙත් ගත්තා. අපි හැම දෙයකම බලාපොරොත්තු වෙන සතුට. එහෙනම් ආදරේ කරත් හැම දෙයකම අපි සතුට. ඒකට ඒ සතුට කියන්නේ හැමදෙනාම එන්නේ කියන බලාපොරොත්තු වෙන අන්නෝනේද? අන්න හරිය තමයි නිර්වචනේ. සතුට යන මොකක්ද කියලා. කිය. සතුට කියන්නේ අපේ ෆැමිලි එක අම්මා අප්පච්චි අයියා අක්කා අපේ බල්ලුවා පේන්ටින්ස් ඊට පස්සේ කියවන කතා පොත් අපේ ගෙදර නිදහස ඊට පස්සේ ලස්සන ඇඳුම් අස කෑම ඔය ඔක්කොම සතුට. ඒ වගේම අපේ යාළුවෝ අය අපි ඉගෙන ගන්න ඒවා අපි ආස කරන ඒවා අය ඔක්කොම සතුට. ඉතින් සතුට එක්කෙනාගේ එක්කෙනාට වෙනස්. ඉතින් සතුට යනු මිනිසකුගේ සිත සතුට යනු මිනිසකුගේ සිත සැනසීම ආනන්දයෙන් සහ තෘප්තියෙන් පිරී ඇති මානසික තත්ත්වයකි. ජීවිතයේ යහපත් අත්දැකීම් ආදරණීය පුද්ගලයන් සාර්ථකත්වය සහ අභ්‍යන්තර සාමය මගින් සතුට ඇතිවේ. සතුට මුදල් හෝ දේපල වලින් පමණක් නොව සෙනෙහස, කරුණාව, කෘතඥතාව සහ සරල ජීවිතයක් තුළින්ද ලැබිය හැකිය. සැබෑ සතුට බාහිර දේවල් වලට වඩා තම හිතේ ඇති සැනසීම සහ සතුටින් ජීවත් වීමම තුල පවතී. අසා සිටි ඔබ සැමට ස්තුතියි. කියන්න වන්න ඒ සතුට කියනවා ඇතිය. සතුට කියන්නේ කවදාවත් පසුතැවෙන්නේ නැතිව තීරණයක් ගන්න. එච්චරයි. එච්චරයි. ජීවිතේ සතුට කියන්නේ ඒකේ කට්ටියක එක විදිහට ඩිපෙන්ඩ් වෙනවා. ඒක මට හොඳට තේරිච්ච දෙයක් තමයි. මට අද මම 4 දෙනෙක් විතර කතා කරා. 4 දෙනාගේ ආන්සර්ස් එක වගේ නේ. එක්කෙනෙක්ගේ තිබ්බේ තමන්ගේ අම්මලා බලන් ආර්ථික විදිහට ස්ටේබල් වෙන එක. තවඩැල්ල එකේ තිබ්බේ සතුට කියන දේ කියන්නේ නිදහස කියන එක. ආය සතුටෙන් ඉන්නේ කියන එක නිදහස තමයි ඇත්තටම සතුට කියන එක. මේ අනිත් මට මතකත් නෑ වීඩියෝ එක බලලා මම ඉතුරු ටික දාන්න. ඉතින් කොහොම හරි එක්කෙනාගේ තිබ්බ මත ගොඩක් වෙනස්. හැබැයි සමහර දෙන්නෙක් විතර මම හිතා තිබ්බා එක වගේ ඒවා. එහෙම තමයි ලයිෆ් එකේ
සතුට කියන්නේ ඩිපෙන්ඩ් වෙනවා. දැන් සමහරවිට මේ දැන් වහින වෙලාවේ සමහර එක්ක සතුට නිදා ගන්න ගන්න පුළුවන්. නැත්නම් you know කියන්නේ ඒකට